සමාස කියන්නේ මොකක්ද? හරියටම දැනගමුද? අපි දරුවන්ට සහ මේ සමාස ව්‍යාකරණය හඳුනා ගන්නට උත්සාහ කරන අයට අපහසු වන්නේ මේ සමාස කියන එකේ මූලික අදහස, මුල් තේරුම, එහි අවබෝධය, අර්ථය හරියට වටහා නොගැනීමයි. එහෙමනම් අද දවසේ අපි උත්සාහ කරන්නේ සමාස කියන්නේ මොකක්ද කියන කාරණාව හරියට දැනගන්නට. මේ මූලික අදහස හරියට දැනගත්තාම සමාස කියන ව්‍යාකරණ අංගේ අපේ දරුවන්ට වගේම ඕනෑම කෙනෙකුට සමාස ව්‍යාකරණ අංගය වටහා ගන්නට වඩා පහසු වෙනවා. එහෙමනම් අද දවසේ මේ උත්සාහ කරන්නේ මේක වීඩියෝ සීරීස් එකක් විදිහට නැත්නම් පාඩම් කීපයක් විදිහට තමයි එකතු කරන්න උත්සාහ කරන්නේ. අද දවසේ අපි යන්න හදන්නේ නැත්නම් වටහා ගන්නට අවබෝධ කර ගන්නට හදන්නේ සමාස යන කුමක්ද කියන කාරණාව. අපි ඒ අනුව මෙන්න මේ විදිහට අඳුනගමු සමාස යනු කුමක්ද කියන කාරණාව. සමාස යනු විවිධ අර්ථ ඇති වෙන ලෙස පවතින පද දෙකක් හෝ වැඩි ගණනක් ඒකාර්ථයක්, ඒ කියන්නේ එක අර්ථයක් පළ කිරීමට පරතරයක් නොවනසේ තනි පදයක් බවට පත්වීම සමාසයක් කියලා අපිට හඳුන්වා ගන්නට පුළුවන්. මේදී අපි අවධානය යොමු කළ යුතුයි, අපි අවබෝධ කරගත යුතුයි, වටහාගත යුතුයි මේ ඒකාර්ථයක් පළ කිරීම සහ තනි පදයක් බවට පත් කිරීම. ඒ කියන්නේ පරතරයක් නොවනසේ. මෙන්න මේ කාරණාව ඉතා වැදගත් සමාස කියන කාරණාව වටහා ගන්නකොට. අපි නිදසුනක් ගත්තොත් එහෙම නීල උත්පල වැනි ඇස් ඇත්ති. ඔන්න ඇස් තියෙන කෙනෙක් මේ කාන්තාවක් ගැන සඳහන් වෙන්නේ නැත්නම් යෞවනියක් ගැන. ඒතො නීල නිල් පාට, උත්පල නිල් උපුල් වැනි කෙනෙක් වගේ ඇස් තිබෙන කෙනා. ඒතකොට මෙතන පද විදිහට ගත්තොත් අපිට 1 2 3 5ක් සඳහන් වෙනවා. පද 5ක්. ඒතකොට මේ එක් පදේ විවිධ අර්ථ තමයි තිබෙන්නේ. හැබැයි මේ පද කීපේම අදහස එක් පදයක් විදිහට ගලපලා තිබෙනවා. තනි පදයක් බවට පත් වෙලා තිනවා නිලු පුලැසි විදිහට. මෙන්න මෙවැනි පද, මෙන්න මෙවැනි සිංහල භාෂාවේ පද සකසා ගැනීම තමයි අපි සමාස විදිහට සඳහන් කරන්නේ, අර්ථ දක්වන්නේ. ඒ අනුව අපිට බලන්න පුළුවන් සමාසයන්ගේ මෙතන සමාස පදවල ප්‍රයෝජන. මෙන්න මේ ආකාරයට තමයි සමාස පදවල ලක්ෂණ අපිට අඳුන ගන්නට පුළුවන්. ඒ අනුව සමාසයක ප්‍රධාන ප්‍රයෝජනය හා ලක්ෂණය පද කෙටිවීමයි කියලා අපිට දක්වන්නට පුළුවන්. පද කෙටිවීමයි. ඒ අනුව මෙන්න මෙහෙම සඳහන් වෙනවා සිදත් සංගරාපි. අපි අතීත ව්‍යාකරණ ග්‍රන්ථයේ විදිහට අපි සලකන්නේ සිදත් සංගරාවනේ. ඒ සඳහන් වෙන්නේ මෙන්න මේ විදිහට. සමාසෝ පද සංකේපෝ. සමාසෝ පද සංකේපෝ. මේක පාලි පද විදිහටත් අපිට සඳහන් වෙනවා. ඒ අනුව මෙන්න මෙහෙම තමයි ඒ අර්ථ ප්‍රකාශ වෙන්නේ. මොකක්ද එහෙනම් සමාස යනු පද කෙටි කිරීමයි. එහෙම නැත්නම් කෙටිවීමයි. පද සංකේපෝ කෙටිවීමයි. සිදත් සංග්‍රහයේ සඳහන් වෙන්නේ නැත්නම් ව්‍යාකරණ ග්‍රන්ථවල සඳහන් වෙන්නේ මෙන්න මේ ආකාරයට. ඒ අනුව බලනකොට පදයන්ගේ සංක්ෂිප්ත බව, සංක්ෂිප්ත කියන්නේ කෙටි බව විවිධ ලෙස සිදු වෙනවා. මේ පද කෙටිවීම විවිධාකාරයෙන් සිදු වෙනවා. එතකොට මේ සමාසවලදී විතරක් නෙමෙයි මේ පද කෙටිවීම සිද්ධ වෙන්නේ. එතකොට විශේෂ අංගයක් විදිහට තමයි මේ සමාසවලදී කතා කරන්නේ පද කෙටිවීම කියන කාරණාව. හැබැයි වෙනත් ව්‍යාකරණ අංගවලදී පද කෙටිවීම, සංක්ෂිප්ත වීම සිද්ධ වෙනවා. එනම් සංදි විදියකදී සංදි වෙනකොට පද කෙටි වෙනවා. ඒ වගේම සමාස තව විදියක්. මේ අද දවසේ අපි කතා කරන පාඩම සමාස තව ආකාරයක්. තද්දිත පද තව විදියක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම කුදන්ත තව විදියක්. එහෙනම් පද කෙටි වෙන ක්‍රම කීපයක් තියෙනවා. තද්දිත පද විදියට, කුදන්ත පද විදියට, ඒ වගේම සංදි පද විදියට සහ අද දවසේ කතා කරන සමාස පද විදියට සංක්ෂිප්ත වෙනවා කියන කාරණාවට අදාළව තමයි අපි මේ කාරණාව සඳහන් කරන්නේ. ඒ අනුව සමාසයකින් තනි පදයක් නිර්මාණය වන බව සිදත් සංග්‍රහයේ දැක්වෙන්නේ මෙන්න මේ විදියට. සමාසයකින් තනි පදයක් සැකසෙන බව මෙන්න මේ විදියට අපි සඳහන් කරන්න පුළුවන්. නිදසුනක් එමෙතන ඔප්පු කිරීමක් අපිට කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි සඳහන් වෙන්නේ. නේය සදෙන් සියොව එක සඳ අවුරක් වනසේ ගලපනු සමස්. මෙන්න මේ විදිහට තමයි සිදත් සංග්‍රහයේ සඳහන් වෙන්නේ. ඒ අර්ථය වෙන්නේ අනේක වූ ශබ්ද හෙවත් පද. අනේක නොඑක ආකාරයෙන් නොඑක් පද තියෙන ශබ්ද හෙවත් පද එක ශබ්දයක් හෙවත් තනි පදයක් බවට පත් වීම සමාසයි කියලා හඳුන්වනවා. මෙන්න මේ විදිහට තමයි සිදත් සංග්‍රහයේ පැහැදිලිව දක්වා තිබෙන්නේ. ඒ අනුව සිදත් සංග්‍රහය වෙන්නේ මෙහෙමත් සඳහන් වෙනවා. මේ කාරණාව හඳුනාගෙන යනකොට, සොයාගෙන යනකොටනේ කියොල්ලත එක අරුත් සබද්දව සදන් නනරුත් එබියු සමස් විදිනම් එහි බී දැන් පවස්මෝ. එහි සරල අදහස ගත්තම අපිට මෙන්න මේ විදිහට දක්වන්න පුළුවන්. නොඑක් අර්ථ සහිත ශබ්ද එක්ව නේ නොඑක් කියොත් ඒකවතු සබදව සදන් නනරුත් නොඑක් අර්ථ තියෙන්නේ
ඒ වගේ සම්බන්ධ වෙලා සඳනවා ඒකාර්ථයක් විදිහට ශබ්ද එක්ව ඒකාර්ථයක් පළ කළහොත් එය සමාසයි. එහි ભેද දැන් පවසමි. එහි ભેද දැන් පවස්මු කියන කාරණාවෙන් තමයි එහි කියවෙන්නේ සරල අදහස විදිහට. අපි ඊළඟට කතා කරමු සමාසවල ප්‍රයෝජන. ප්‍රයෝජන පහක් තිබෙනවා යයි පොතපතේ සඳහන් වෙනවා. එකක් තමයි පද කෙටිවීම. සමාස කියන ව්‍යාකරණ කාරණාවේදී පද කෙටිවීම සිද්ධ වෙනවා. එක සමාසවල ප්‍රයෝජන. දෙක ඒකාර්ථයක් ප්‍රකාශ කරන එක අර්ථයක් ප්‍රකාශ වෙනවා ඒ පදවල. එයත් අපිට ප්‍රයෝජනයක්. අංක 3 විදිහට උච්චාරණීය පහසුවක් අපිට දැනෙනවා සමාසවල ප්‍රයෝජන. 4 විදිහට ලියා දැක්වීම පහසු වෙනවා. පද කීපයක් වෙනකොට පද 3 4ක් 5ක් 6ක් දිගට ලියනට වඩා කෙටි කරලා ලියන්න පුළුවන්. එයත් සමාසවල ප්‍රයෝජනයක්. භාෂාවේ ව්‍යක්ත බවක්, භාෂාව උගත් බවක්, ඒ ව්‍යක්ත බවත් බුද්ධිමත් ආකාරයක් එහි සඳහන් වෙනවා. මෙන්න මේවා තමයි ප්‍රයෝජන විදිහට අපිට සලකන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉන්න අනතුරු මේ අනුව මෙන්න මේ විදිහට අපිට කියන්නට පුළුවන්. සමාසයන්නේ තේරුම. සමාස කියන පදේ තේරුම තමයි එකට බැඳීම, එකට එකතු වීම, එකට සම්බන්ධ වීම කියන අදහස. සමාසවල කියන කාරණාව පදේ අර්ථය අපි සලකා බැලුවොත්. ඉන් අනතුරුව සමාස යනු පදයන්ගේ සංක්ෂිප්ත වීමයයි කීම නිවැරදි. ඔන්න සමාස කියන එක පදේ මොකක්ද? සංක්ෂිප්ත වීමයයි කීම තමයි වඩා නිවැරදි වෙන්නේ. ඒ අනුව බලනකොට එක්වන ශබ්දයන්ගේ යුක්තාර්ථයක් තිබිය යුතුයි. එක්වන එහෙම නැත්නම් එකතු වන ශබ්දයන්ගේ පදවල යුක්තාර්ථයක්. ඒ කියන්නේ යුක්තිසහගත බවක්, ගැළපෙන බවක් තිබිය යුතුයි. පදවල අන්‍යෝන්‍ය ගැළපීම, එකිනෙක ගැළපෙන්න ඕනේ. මෙන්න මෙහෙම කිව්වොත් වනයේහි පිපිමල් අපිට ගැළපෙන විදිහට සකසා ගන්න පුළුවන් වනමල් කියලා. අපි මෙහෙම කිව්වොත් එහෙම වහලයේ පිපිමල් වහලමල් අන්න එතකොට ගැලපෙන්නේ නැහැ. මෙන්න මේ ආකාරනේ වහලමල් කියලා අපි පාවිච්චි කරන්නේ නැහැනේ. වනමල් කිව්වොත් අපිට ගැලපෙනවා. යුක්ති සහගත බවක් වෙන අපිට භාවිතා කරන්න පුළුවන්. එහි අරුතක් නැත්තම් බුද්ධිමත් බවක්, ව්‍යක්ත බවක් නැත්තම් සුදුසු බවක් තිබෙනවා. මෙන්න මේව පාවිච්චි කරාම. හැබැයි මෙහෙම පාවිච්චි කරාම මෙහෙම පාවිච්චි කරන්න බෑ. හැබැයි ලියන්නට පුළුවන්. අන්න ඒ වැනි ගැලපීමක් නැති තැන්වල අපි කියනවා යුක්තාර්ථයක් නොමැති පද බවට සඳහන් කරන්න පුළුවන්. ඒ අනුව සමාසවන පදවල ඊට පෙර පැවති විභක්ති ප්‍රත්‍ය ලොප්පි ශබ්ද ප්‍රකෘති රූපෙන් සිටින අවස්ථාවක් තියෙන. කියන්නේ විභක්ති ප්‍රත්‍ය අපි දන්නා නාම මූලයකට ප්‍රත්‍ය ගන්නවා සාධාරණ ලබ අන්නේ නාම වෙනත් නාම පද තියෙනවානේ. ඒ වගේම විභක්ති පද නාම මූලයකට එක් විභක්ති ප්‍රත්‍ය එකතු වෙලා නාම පද සකස් කරගන්න පුළුවන්. විවිධ අර්ථ සැපේනවා. නැත්නම් වර්ණ ගන්නට පුළුවන්. එහෙම නැතිව නාම පදයක මුල් ස්වરૂපය නැත්නම් ප්‍රകൃතියම තියෙන විදිහටත් ගන්න පුළුවන්. ඒ විදිහටත් සමාස වෙනවා පද. උදාහරණයක් මෙතන දක්වලා තියෙනවා අහස් නැව්. අහස් කියනකොට අහස කියන අප්‍රමාණිත නාම පදේ ප්‍රകൃතිය අහස්. නැව කියනකට නැව්. අන්න ඒ විදිහටයි ගන්න. ඒ ආකාරයෙන් සමාස ප්‍රകൃති රූපෙම තියෙන අවස්ථා අපිට හමු වෙනවා භාෂාව අධ්‍යයනය කරන යනකොට. ඒ වගේම විභක්ති ප්‍රත්‍ය ඉවත් නොවි විභක්ති ප්‍රත්‍ය ඉවත් නොවි සමාස වන අවස්ථාවක් තිබෙනවා. උඩින් සඳහන් කරේ විභක්ති ප්‍රත්‍ය ලොප්පී එමෙතන ඉවත් වෙන අවස්ථා තිබෙන බව මෙහිදී කියන්නේ එහෙම නොවන බව. අපිට සාහිත්‍ය පොතපත සඳහන් වෙන විශේෂයෙන්ම උම්මග්ග ජාතිය සඳහන් වෙනකොට මහෞෂධ පඬිතුගේ චරිතයේදී ඒ ගැන කියනකොට ගොවියා පිත් කියලා තමයි සඳහන් වෙන්නේ. ඒතකොට ගොවියා කියන්නේ එතකොට විභක්ති ප්‍රත්‍ය එකතු වීමෙන් සෑදුණු නාම පදයක්. ඒතකොට ගොවියාගේ පුතානේ ගොවියා පිත් අන්නේ විදිහට සඳහන් වෙනවා. එහෙම තියෙනවා සමාස වෙන අවස්ථාවලදී. ඒ අනුව බලනකොට මෙන්න මෙහෙම කාරණාවක් අපිට සඳහන් කරන්න පුළුවන්. ලුප්ත සමාස පද. එහෙම නැත්නම් අලුප්ත සමාස පද. අන්නේ දෙආකාරයටම අපිට අඳුන ගන්න පුළුවන්. ලුප්ත සමාස පද කියලා කියන්නේ විභක්ති ප්‍රත්‍ය ලොප්පි. ඒතකොට ලුප්ත කියන අදහසෙන් කියන්නේ ලොප් වෙනවා කියන කාරණා. අලුප්ත කියන්නේ එහෙම වෙන්නේ නැහැ. එහෙනම් විභක්ති ප්‍රත්‍ය ලොප් නොවීම කියන ආකාරයට අපි සඳහන් කරන්න පුළුවන්. මෙන්න මේ ඉහතින් දැක්වූ කාරණා අනුව මොකද මේ ප්‍රකෘති රූපේ තිබීම සහ විභක්ති ප්‍රත්‍ය ඉවත් නොවි අන්න ඒ විදිහටම තියෙන ආකාරය අනුව මෙන්න මේ කාරණා දෙක අපිට සඳහන් කරන්නට පුළුවන් සමාස කියන කාරණාවේදී. ඉන් අනතුරුව සමාස වීමේ පද ගැලපෙන ආකාරය අනුව වර්ග කරන්න පුළුවන්. සමාස වීම පද ගැලපෙන ආකාරය අනුව වර්ග කිරීම. එකක් තමයි මෙන්න මෙහෙම වර්ග කරන්න පුළුවන් පිටනේ. නාමයක් හා ඔන්න ඒ විදිහට සමාස වෙනවා. නාමයක් එක්ක
පොත් කියන්නේ නාමයක්, පත් කියන්නේ පොත්ද පත් පොත්පත් කිරිබත් නේ. අන්න ඒ විදිහට සමාස වෙන නාමයක් හා සමාස වීමේ පද ගැලපෙන ආකාරයෙන් වර්ග කරන්න පුළුවන් නාමයක් එක්ක. ඒ වගේම නාමයක් ධාතුවක් සමග, ඒ කියන්නේ නාම පදයක් ධාතුවක් කියන්නේ ක්‍රියාපදයක් සමගනේ. ගවපල් ගවයන් පාලනය කරනුයි. පාලනය කියන්නේ ක්‍රියාවක් ධාතුවක්. නිසා කර කියන්නේ එකකින් අදහස් වෙන්නේ ධාතුවක්, ධාතු ස්වභාවයක්. නිස කියන්නේ අහසනේ. අන්න ඒ විදිහට නාමයක් සහ ධාතුවක ස්වභාවයකුත් අපිට මේ සමාස පද ගැලපෙන ආකාරය අනුව වර්ග කිරීමක් කරන්න පුළුවන්. ඒ වගේම නිපාත පදයක් එක්ක නාමයක් හා නිපාත පදයක් නාමයක් හා නිපාතය නාමයක්. අ කියන්නේ නිපාතේ, නෝ කියන්නේ නිපාත පදයක්. එතකොට බල කියන්නේ අන්න නාම පදයේ සමගනේ. බල ස්වභාවයක් තත්වයක්. වියත් කියන්නේ ස්වභාවයක් තත්වයක්. එහෙනම් නෝ කියන නිපාතය සහ වියත් කියනනේ නෑ කියන අර්ථයෙන් තියෙන්නේ. අන්න එවැනි අවස්ථාවකට අපිට සමාස වෙන පද ගැලපෙන ආකාරයෙන් වර්ග කරන්න පුළුවන්. තවත් අවස්ථාවක් ගත්තොත් උපසර්ග පදයක් නාමයක් හා උපසර්ග පදයක් නාමයක් හා. මෙතන මොකද්ද උපසර්ගය? නම් උප කියන්නේ උපසර්ග පදයක් නේ. අභි කියන්නේ උපසර්ග පදයක්. එහෙනම් නාමයක් සමග එකතු වෙන උප කියන උපසර්ගය වන කියන නාමය සමග එකතු වීමෙන් ඔන්න සමාස පද ගැලපෙන ආකාරය අනුව වර්ගයක් තිබෙනවා. ඒ වගේම අභි කියන උපසර්ගය දම් කියන නාමය සමග එකතු වීමෙන් අභිදම් කියන පදයක් සැකසෙන බව අපිට හඳුනා ගන්නට පුළුවන්, වර්ග කරන්නට පුළුවන්. ඉන් අනතුරු අපි මෙහෙම සලකා බලමු. සමාස වීමේදී අර්ථය ගෙන දෙන ආකාරයේ සලකා කොටස් වලට බෙදන්න පුළුවන්. අර්ථය ලබා දෙන ආකාරය අනුව කොටස් වලට බෙදන්න පුළුවන්. කොහොමද බෙදන්න පුළුවන්? මෙන්න මේ විදිහට. පූර්ව පදාර්ථ ප්‍රධාන. ඒ කියන්නේ පූර්ව පදාර්ථ. පූර්ව පදයේ අර්ථය ප්‍රධාන වෙනවා. මුල් පදයේ ප්‍රධාන වෙනවා. සු දන්න අන්න. එතකොට අර්ථය ප්‍රධාන වෙන්නේ මෙන්න මුලින් යෙදිලා තියෙන සු කියන මුල් පදයේ සමග තමයි ප්‍රධාන වෙන්නේ. දෙවෙනි ආකාරය බලමු. උත්තර පදාර්ථ ප්‍රධාන. උත්තර කියන්නේ පසු කියන එකනේ. දෙවන කියනවා. පද අර්ථ පදාර්ථ පදයේ අර්ථය. දෙවන පදයේ අර්ථය ප්‍රධාන වෙනවා. දෙවන පදයේ අර්ථය මොකද? සුදු. මෙන්න මෙතන මල කියන පදයේ අර්ථය තමයි ප්‍රධාන වෙලා තියෙන්නේ මෙන්න මේ පදයේ අර්ථය ගෙන දීමේදී. ඒ වගේම ඉන්නනතුරු තුන්වෙනි ආකාරය. අන්‍ය පදාර්ථ කියන්නේ අන්‍ය කියන්නේ වෙනත් නෙමෙයි, බාහිරනේ. බාහිර පදාර්ථයක් ප්‍රධාන වෙනවා. බාහිර අර්ථයක්. සියපත් කියනකොට ඇත්තටම පත්‍ර 100ක් පෙති 100ක් කියන අදහසින්, හැබැයි එහි සැබෑ අර්ථය වෙන අර්ථයක්. නිලුම් මල කියන කාරණාව. ඒ වගේම උභය පදාර්ථ. උභය කියන්නේ දෙකම කියන එක නේ. පද දෙකම. උභය පදාර්ථ ප්‍රධාන. පද දෙකම ප්‍රධාන වීමෙන් අත් සහ අත්පා මේ පද දෙකේම ප්‍රධාන වෙනවා මේකේ අර්ථය ලබා දීමේදී. අන්න විදිහට බෙදන්නට පුළුවන්. එහෙනම් මෙන්න මෙහිමයි සිද්ධාර්ථ සංග්‍රහයේ සමාසයේ දැක්විලා තිබෙන්නේ. මෙන්න මේ විදිහට. සිද්ධාර්ථ සංග්‍රහයේ සමාස මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. අවිය සමස්, විබත් සමස්, විශේෂුම් සමස්, අන්නරුත් සමස්, ද අරුත් සමස්, ඊ සමස්, පස් වැදෑරුම්. සිද්ධාර්ථ සංග්‍රහයේ සඳහන් වෙන්නේ ඔහොමයි. එහෙනම් අවිය විබත් විශේෂුම් අන්නරුත් ද අරුත් විදිහට අපිට ගන්න පුළුවන් සමාස පස් ආකාරයක් තිබෙනවා. මේක සරලව ගත්තොත් තේම සමාස ප්‍රධාන කොටස් 5යි. එහෙනම් අව්‍ය සමාස කියන්නේ අවිය, ඒ කියන්නේ මේකෙදි ප්‍රධාන වෙන්නේ නිපාත සහ උපසර්ග පද. නිපාත සහ උපසර්ග පද තමයි අව්‍ය සමාසයේ කතා කරනකොට පැහැදිලි කරගන්නකොට අපි වටහා ගන්නට තියෙන්නේ. ඒ අනුව අපි මේ සමාස අඳුනා ගන්නට මුලින් එහෙනම් නිපාත සහ උපසර්ග කියන කාරණාව වටහාගෙන තියෙන්නට ඕනේ අව්‍ය සමාස තේරුම් ගන්නට. ඒ වගේම අන්‍ය අර්ථ සමාස. ඒක සඳහන් වෙනවා අන්නරුත් කියලා. කියන්නේ අන් අරුත් වෙනත් තේරුම් ප්‍රකාශ වෙනවා. වෙනත් අරුත ප්‍රකාශ වෙනවා පද. එහෙනම් ඒ සම්බන්ධයෙන්ම අපි ටිකක් සොයා බලලා තියෙනවනේ භාෂාවේ වර්ගමාලාව අපි හඳුනාගෙන තියෙනවනේ වෙනත් තේරුම් දෙන පද මොනවාද කියන කාරණාව. එහෙම වුණොත් එimhe අපිට අන්‍ය අර්ථ සමාස හඳුනා ගන්න, වටහා ගන්න, අවබෝධ කරගන්න පහසු වෙනවා. ඉන් අනතුරුව දකාරාර්ථ සමාස. ඒ සඳහන් වෙන ද අරුත් විදිහට කියන්නේ ද නිපාතේ ඉවත් වීමෙන් පද ගැලපෙනවා. ද නිපාතේ ඉවත් වීමෙන්. ඒ වගේම විශේෂණ සමාස. විශේෂණ ඒ සඳහන් වෙන සිද්ධාර්ථ සංග්‍රහයේ විශේෂුන් විදියට. එහෙනම් මෙය ගැලපෙන්නේ විශේෂණ පද සහ විශේෂී අතර. විශේෂණ පද සහ විශේෂත්වය. නැත්නම් විශේෂීය පද විශේෂණ පදයි ගැලපීමෙන් තමයි මේ විශේෂණ සමාසය හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ, අවබෝධ කර ගන්නට පුළුවන් වෙන්නේ. පස් ආකාරයි. පස්වෙනි ආකාරය විභක්ති සමාස. විභත් සමාස කියලා කියනවා. නැත්නම් විභක්ති අර්ථ දෙන ආකාරය අනුව තමයි මේ සමාසය ගැලපෙන්නේ. මෙන්න මේ විදිහට බලනකොට අපිට සිංහල භාෂාවේ පහසුවෙන් මතක තියාගන්න පුළුවන් ද විවි ඉන්නේ ආ දෙකයි
ද එකයි වී දෙකයි. නම් මෙන්න මේ විදිහට සිංහල භාෂාවේ අපි සමාස කොටස් පහක් කතා කරන්න පුළුවන්. අයන්නෙන් පටන් ගන්න දෙකක්, වියන්නෙන් පටන් ගන්න දෙකක් සහ දයන්නෙන් පටන් ගන්න එකක්. එතකොට මුල් අක්ෂර අපි පහ මතක තියාගත්තොත් අ ද විවි විදියට පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් අද දවසේ මේ සමාස හඳුන්වා දීම මෙතනින් නවත්වනවා. ඔබට ඊළඟ වීඩියෝවෙන් සම්බන්ධ වෙන්න පුළුවන් අභිසමාස, ඉන් අනතුරුව අන්‍යාර්ථ සමාස, දකාර්ථ සමාස, විශේෂණ සමාස, විභක්ති සමාස. එහෙනම් එම පාඩම් වල සමග එම වීඩියෝ සමග අපි හමු වෙමු. ඔබ සියලු දෙනාටම ජය වේවා. මේ පාඩම නිවැරදිව අඳුනා ගන්න දරුවනේ. එහෙනම් අමතක කරන්න එපා. ලයික් එකක් එකතු කරන්න, කමෙන්ට් එකක් එකතු කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් නැවත අපි හමු. ඔබ සියලු දෙනාටම ජය වේවා. බොහොම ස්තුතියි.